ආය අම්මලාට අපි බලන්න කාලයක් අම් මෙන්න. ඒ සෙට් එක විද්දලා. මැරෙන්නේ නැතුව ආය ඔය ගියාට කීයක් ඉන්නව කියලා හිතන්නේ? මට තමයි. මේ මොකේ ඇඟ තාම හිරි වෙලා තියෙන්නේ මේ. නෑ එහෙමයිම. දැන් මම හිතුවා මේ හයික් එක මෙච්චර අමාරු වෙයි නම් කියලා. හරි එපා. අපි අද ලොකු කන්දක් නගින්න හදන්නේ. අපි එතන උයාගෙන කන්න හදන්නේ. ඉස්සෙල්ලා දවස් ටිකේ කඳුමයි නැගේ. දැන් නම් ඇඟ තැලිලා කකුල් එහෙම ගන්න දෙයක් නැහැ. ඒ වුණාට කමන්නේ අපි අදත් කන්දක් තමයි නගින්නේ. මේ උයන් කන්න හදන්නේ වතුර ගත්තා. හට්ටියක් ගත්තා. එයක්කොම ටික ගත්තා. උයාගෙන කන්නත් හදන්නේ. එතන ගිහිල්ලා. එහෙනම් මාත් එක්ක යන්න. මෙන්න වලං ඔයාට බරන් කරා. ශගී ඇවිල්ලා. ශගී. මොන මැටේ යා. ආවෙක් වගේ නැත්තේ. ඔනේ 1 minute 37 seconds later. මට තෙන්න පුළුවන් විතර පාර හොඳට හදන්න ඕනේ. ඔව්. මේ බොරුවට නෙමෙයි. ඉතින් මේ හිතලා මනසට ගත්තා. හිතලා නෙමෙයි මේ කටුවේ. ශගී. මේක සාරදාන්න නැහුව නගර සභාවෙන් දන්නේ නැහැ. මේ ටික එනනම් අපි නැමිලා යන්නේ. නැමිලා යන්න දෙන්නේ මේ ටික එනම්. ඉතින් මං හිතුවා මේ හයික් එක මෙච්චර අමාරු වෙයි නම් කියලා. අපි නගින ගත්ත කීරද? කටු වෙනුණා. කටු කීයක් එන්නද කියලා හිතා ගන්න බෑ. එන ලොකු කටු ගස් තියෙන්නේ. අප්පා මම ගියපු අමාරුම හයික් එක මේක. මේ මෙතනත් තැනින් තියෙන මේ කොට්ට ඇතුලේ තියෙනවා මේ උඩට ගිහලා ගමු උඩ ගියාම ආර හොඳට හදාගෙන යන්න එන්න පුළුවන් ගානට අරු ඔයාට බෑ බෑ ක්ලයන්ට් වෙන්න මේ දැන් උඩ මෙතන අපිට ලිස්සන මල්ලි මෙතන ලිස්සනවා දැන් ළඟයි ලා මේ තල්ලු කරනවා මල්ලි එපා මොකද යන්නේ මෙතනින් උදව් කරන්න එපා මල්ලි එපා මල්ලි
මල්ලි මොකද? මම තල්ලු කරන්නේ. දැන් ළඟයි. අනේ. ඔව් හදින්න එපා. චුට්ටක් ඉන්නවලු. අයියෝ මේක උඩින්ද දරුව පැන්නේ යටින්ද? කොහොමද බලන්න? අම්මෝ මේකේ ගොම් කජු තියෙන්නේ. මේක හොජුද? අයියෝ නගින් වතුරේ දැම්ම තමයි. එන්නේ කියන්නේ නැද්දානේ. ඔහොම එන්නේ. ඔළුව ඇදලා කැමරා එක මේ ඔහොම කෙලින් එන්න වාම අතරින් ළඟින්. මෙතන වතුර ගන්න මං යනවා ගින්න. මම මෙතනින් නගිනවා. අනේ මම මෙතනින් නගිනවා. මට පොඩි දෙන්න තල්ලුවක් චුට්ටක් දෙන්න. මම උඩින් ගන්නවා පොඩි. හරි ඉන්න. අනේ මෙතනින් නගින්න ඕන. අතේ අර අතනින් මෙතන. අයියෝ. අනේ මන් දන්නේ මේකට ඉතින් කටු වෙන එක පුදුමයක් ඒ. අතන මුල්ලේ අර ගල් තීරුවට මේ මෙතනින් ඔහොම ඉන්න. මෙතන ගල් වලට නගින්නේ මේක බෑනේ ඒකයි. අක්ක මෙහෙ. කොහෙද යන්නේ? ඉස්සනවා. නෑ යන්නේ. ඉන්නකෝ අනේ. එපා. මේ කියලා වැටෙන්න යන්නේ අලය වගේ වැටේ. යේ. මොකක්ද අනේ දැන් උඩ ආපු පැත්ත. අනේ එන්න. ගයිස් මම පන්දිත කමන්ට නැග්ගට ගලකට ඒ ගල හරි ගල නෙමෙයි. අයියෝ. යන්න හදන්නේ. අර අතින් යලි තරු බලාගෙන හලෝ. එන්න අනේ බලන්න එපා. මේ වටේ ෂෙකි. දරෝන් නෑ මෙතනක් තියෙනවා ඇති. ඔච්චර නෑ මල්ලි. යෝ මෙරිය. අම්ම කයිකින් බලන්නකෝ. කකුලක් තියාගෙන ඉස්සෙල්ලම හරි බය වෙන්න එපා. හයික් එක නම් මට හිතා ගන්න බෑ. මෙහෙම කොහොමද ආවේ කියලා මට හිතා ගන්න බෑ. කියන්නේ ඒ තරම් එන අමාරුයි මේ හයික් එක. view එක නම් පේනවා. මගේ තනියට ෂැගිත් ඉන්නවා මෙතනට වෙලා. ෂැගි. හයි කියන ෂැගි. ෂැගි. ආව්. ඔව්. මුල. යාට දුන්නේ නැට්ට කෑල්ලනේ. අරවා කොලයක් බිම ගෑනෝ එකයි කයි. ඒක වට දෙන්න. ගිනි ඉන්ද්‍ර වගේ කන්න තියෙන්නේ. ඈ? දාලා එන්න වංග සපඩ පෙන්න. කොළ ගෙනානේ නේ. ජොට්ටින. ආවිනාගේ වගේ තේක. තුඩු මගේ මල්ලි වගේ. මම මේ කල්ලන් ඉන්නේ. ඕර බය වෙන්න එපා. මම මේ කල්ලන් ඉන්නේ. නක්ක කකුල් දෙක වැටි පොළ. मम्मी खासा तो सही थी ये लेना पास वरना डेली 100 ने अवलर ने मर के पासी तो बाहर तो नहीं की ऑपी हम वालो
ටිකකින් අපි පෙනි වෙනවා. ජීවිතේ බේරුණා. ඒත් නම පණ මේ සඳමාලි. මම මට ඇත්තම මම හිතුවා මම මැරෙයි කියලා. ඊ මොමත් ඒත් නම පණ පිටින් සඳමාලි. උලක් නෑ මේක නේද සුක්‍රිය අත්දැකීම. සුප්‍රියාට කියන තමයි එකක් හරි හැරුණා නම් එහෙම. දකින්න වෙන්නේ මේ ලංකාව උන් මේව වහපු පුදුම භයානක වැඩක් උනේ ඈ. 10ක් විතර කෑවනම් බඩු තමයි. මේ මගේ ඇඟ තාම හිරි වෙලා තියෙන්නේ මේ. අයියෝ දැන් බය නැත්තේ බය නෑ නෙමෙයි දැන් එන්නේ එහෙමයිම. නැහැ. කෝච්චියක් ඇත්තටම එකෙක් හරි හැරුණා නම් ඔක්කොම ඒව ටික මෙතෙන්ට හැරෙනවා. ගිහිල්ලා ගයිස් අපි මෙතනින් යන්න හදන්නේ. දැන් වෙලාව 4 මාට විතර ඇති. අපි ගොඩක් කලා මෙතන හිටියා නිදාගත්තා, කෑවා, බිව්වා, තේ බිව්වා, ගොඩක් දේවල් කළා. ඒ නිසා අපි දැන් යන්න හදන්නේ. ආවා කියන්නේ මේ වීඩියෝ ඕනයි ගියා. ඕකේ? කලින්ම මේ හරියට තිබ්බා. වාසන කවද එච්චර දිනුනා. කොහෙද ඔයගොල්ලෝ යන්න අන්න අතනින් අතෙන්ට ආවා? මෙතනින් ගියා. මෙතෙන්ට කපලා තිබ්බා. අයියෝ කොහෙන්ද ඉපා? ගයිස් ලිස්ට් එක නැග්ගම වගේ නෙමෙයි මේ කෝස්කොල තියෙන්නේ. මේ උඹලා මේ කකුල මෙහෙම තිබ්බ ගමන් මෙහෙම යනවා. ෆයිනලි අපි ගෙදර ආවා. අපි අන්තිමටම ගෙදර ආවා. අම්මෝ මට කියන්න තේරෙන්නේ පුදුම මාරම හයික් එකක් ඒක න ะ මම ගියපු අමාරුම හයික් එක තමයි ඒක. ඉතින් කැලේ එකක් මැදින් ගියා අපිට මේ පාරක් නම් තිබුණේම නෑ. පාරවල් හදාගෙන හැම ගියේ. එනකොට අපිට පාර වැරදුනා. ඊට පස්සේ අපි වැරදි පාරකින් ආවේ හරි පාරට වැටුණා. ඊට පස්සේ කොකුල්ලන් ගන්න දෙයක් නෑ. මම දන්නවනේ ෂෝටක් එනන් යන්නෙත් නෑ. ෂෝටක් එනන් ගියේ කැපිලා හැම තැනම. හරිම අමාරුයි. ඒ වුණාට එක්ස්පීරියන්ස් එක ඉතින් ගියාම අනේ මන්දනේ මට කියන්න තේරෙන්නේ නැහැ. තොප්පටින් දෙබඩුත් කනවා. දෙබඩු නෙවෙයි මීමැස්සෝ. ඒක වෙනම කතාවක්. ඒක නම් හරිම බය හිතෙන කතාවක්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, like කරන්න, comment එකකුත් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ vlog එකෙන් හම්බෙමු. bye.